සුබ දවසක් ඔයාට. අද අපි හාල් පිටි වලින් තෝසේ වගේ මෙලකට රොටි එකක් හදමු. මුලින්ම ඔයාලා කරන්න ඕන භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් වගේ එකතු කරගෙන තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලුණු ටිකක් තෙම්පරාදු කරගන්න. ඉතින් ලොකු ලුණු ගෙඩි එකකින් භාගයක් වගේ තමයි මෙතන මම අරගෙන තියෙන්නේ. ලුණු ටික තෙලට එකතු කරගන්න කලින් ඔයාලා සූදුරු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. ඉතින් මට මුලින්ම එකතු කරගන්න බැරි වුණා. ඒක නිසා මේ වෙලේ මම සූදුරු ටිකක් එකතු කරගත්තා. තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ තලාගත්ත පොඩි සුදු ලුණු බික් එකක් එකතු කරගන්න. ඒ වගේම පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් එකක්. මේ දේවල් ටික අපි හොඳට සුවඳ එනකන් ටෙම්පරාදු වෙන්න තියාගමු. ඊගාවට මෙතන මම පුංචියට ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් එකතු කරගන්නවා. ඉතින් කැරට් අල එකකින් භාගයක් වගේ තමයි මම අරගත්තේ. ඉතින් ඔයාගේ ග්‍රේට් එකේ පුංචිම දැති පැත්තෙන් කැරට් ටික ග්‍රේට් කරලා අරගන්න. ඒ වගේම හීනියට ග්‍රේට් කරගත්ත අල ටිකකුත් එකතු කරගන්න. අල අරගද්දී මෙන්න මේ වගේ ප්‍රමාණයේ අල එකක් තමයි මම අරගත්තේ. අල ටිකත් ඔයාලා ග්‍රේට් එකේ පුංචිම දැති පැත්තෙන් ග්‍රේට් කරලා අරගන්න. අල ටික ග්‍රේට් කරගත්තට පස්සේ ඔයාලා අනිත් දේවල් ටික ලෑස්ති කරගන්නකම් අල ටික මෙන්න මේ වගේ වතුර එකකට දාලා තියන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම අලවල කහට ගතිය තියෙන නිසා. මේ දේවල් ටික අපි ටික වෙලාවක් යනකම් ටෙම්පරාදු වෙන්න තියාගමු. ඊට පස්සේ ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න තේ හැඳි එකක් වගේ මම එකතු කරගත්තා. ඊගාවට වතුර එකතු කරගන්න වතුර කෝප් 1.3 කාලක් එකතු කරගන්න. කලවම් කරගෙන හොඳට උතුරනකම් ටික වෙලාවක් තියාගන්න. මේ වෙලේ ලුණු රස බලලා මදි අඩුපාඩු එකතු කරගන්න. දැන් අපිට පුළුවන් හාල් පිටි ටික එකතු කරගන්න. ඉතින් මෙතන මම අරගෙන තියෙන්නේ ඉන්දියාප්ප හාල් පිටි. හාල් පිටි කෝප්ප එකක් මම මෙතන එකතු කරගත්තා. ඉතින් හාල් පිටි ටික එකතු කරගත්තට පස්සේ ඉක්මනින්ම ඔයාලා මේක හොඳට කලවම් කරගන්න ඕන. මෙන්න මේ වගේ හොඳට කලවම් කරගත්තට පස්සේ මේක අපි විනාඩි 10ක් විතර වහලා තියාගමු. ඉතින් විනාඩි 10ක් විතර ගියාට පස්සේ ටිකක් නිවිලා තියෙන්නේ. දැන් ඔයාලා මෙන්න මේ වගේ හොඳට එක ගුලියකට වෙන්න ඩෝ එක අනා ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය තරමේ කොටස් වලට වෙන් කරගන්න. ඉතින් මම අරගත්ත පිටි ප්‍රමාණයෙන් කොටස් 4කට මම මේක වෙන් කරගත්තා. ඒ කියන්නේ රොටි 4ක් අපිට මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මීට වඩා කුඩා ප්‍රමාණ වලට වෙන් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ පිඟානක් උඩින් මෙන්න මේ වගේ තවාගත්ත කෙහෙල් කොලයක් තියලා පොල් තෙල් ටිකක් හොඳට ගා ගන්න. කෙහෙල් කොලේ උඩ තියලා රොටි එක තුනී කරන්න පටන් ගන්න. ඉතින් රොටි එක තුනී කරගෙන යද්දී මේ විදිහට වටෙන්ම කැඩෙන්න බලනවා. ඉතින් රොටි එක තුනී කරගන්න ගමන්ම ඔයාලා රොටි එකේ වටේ මේ වගේ ලස්සනට හදා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට රොටි එක තුනී කරගත්තට පස්සේ දැන් ඔයාලට පුළුවන් කෙහෙල් කොලේ උස්සලා මෙන්න මේ විදිහට රොටි එක අතට අරගන්න. ඉතින් කැඩෙන්නේ නැහැ. ලස්සනට රොටි එක තියෙනවා. දැන් අපි රොටි එක පුච්ච ගමු. ඉතින් තැටිය ලිපේ තියලා පොල් තෙල් චුට්ටක් මේ විදිහට තැටිය උඩින් දාගන්න. හොඳට රත් වුණාට පස්සේ රොටි එක තියාගන්න. රොටි එකේ දෙපැත්තම මෙන්න මේ වගේ ලස්සනට පුච්ච ගන්න. ඉතින් හාල් පිටි රොටි හදද්දී ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි රොටි ටික හයි වෙන එක. ඉතින් හාල් පිටි රොටි එක හයි වෙන්න ලොකුම හේතුවක් තමයි ඔයාලා තැටියෙන් රොටි එක අයින් කරගත්තාම නිකම්ම එළිය තියෙන එක. ඉතින් ඔයාලා හදාගන්න රොටි ටික නිකම්ම එළිය තියන්න එපා. ඔයා හදාගන්න හැම රොටි එකක්ම මෙන්න මේ විදිහට වහලා තියාගන්න. ඔයා කෑමට ගන්න වෙලාව වෙනකම්ම රොටි ටික මේ විදිහට වහලා තියාගත්තාම හොඳ මෙලකට තියෙනවා. මේ බලන්න තෝස එකක් වගේ රොටි එක හොඳ මෙලිකට තියෙනවා. චුට්ටක්වත් හයිය ගතිය නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි පොල් පාවිච්චි කරන්නෙත් නැතිව ඉන්දියාප්ප හාල් පිටි වලින් හොඳ මෙලිකට හාල් පිටි රොටි එකක් හදාගන්න. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.